අප සාමාන්‍ය පෙළ විභාගයට පෙනී සිටින ඔබ සිංහල භාෂාව ප්‍රශ්න පත්‍රයට ලකුණු ලැබෙන විදිය දන්නවද? දන්නේ නැත්නම් මෙන්න මේ ටික හොඳින් අහගෙන ගිහින් විභාගයට වාඩි වෙන්න. විභාගයට යන විට ඔබට ලකුණු අඩු වෙන තැන් පිළිබඳ අවබෝධයෙන් යන්න. ලකුණු රඳවාගත හැකි තැන් පිළිබඳ අවබෝධයෙන් යන්න. ලකුණු වැඩි කරගත හැකි තැන් පිළිබඳ අවබෝධයෙන් යන්න. සාමාන්‍ය පෙළ විභාගය සඳහා මුහුණ දෙන ඔබට සිංහල භාෂාව සාහිත්‍ය සඳහා ලැබෙන පළමු පත්‍රය ලකුණු 40ක බහුවර්ණ ප්‍රශ්න පත්‍රයක් හිමි වෙනවා. ලැබෙන මුළු ලකුණු සංඛ්‍යාව 40යි. දෙවෙනි පත්‍රය ප්‍රශ්න 5කින් සමන්විතයි. පළවෙනි ප්‍රශ්නය ලකුණු 2 බැගින් ප්‍රශ්න 10කට පිළිතුරු සපයන්න තියෙනවා. ලකුණු 20ක් ලැබෙනවා. එහි දෙවෙනි ප්‍රශ්නය අහන්නේ රචනාවට ලකුණු 25යි. තුන්වෙනි ප්‍රශ්නය සාරාංශකරණට ලැබෙන ලකුණු සංඛ්‍යාව ලකුණු 10යි. හතරවෙනි ප්‍රශ්නයේ ඡේදයක් ඇසුරින් ප්‍රශ්න 5කට පිළිතුරු සපයන්න තියෙනවා. ලකුණු 2 බැගින් ලකුණු 10ක් හිමි වෙනවා. පස්වෙනි ප්‍රශ්නය ප්‍රායෝගික ලේඛනය ඒ සඳහා ලකුණු 15ක් ලැබෙනවා. දෙවෙනි ප්‍රශ්න පත්‍රය සඳහා ලැබෙන මුළු ලකුණු සංඛ්‍යාව ලකුණු 80යි. තුන්වෙනි ප්‍රශ්න පත්‍රය සඳහා ලකුණු ලැබෙන්නේ මේ විදිහට. පළවෙනි ප්‍රශ්නය කොටස් 10කින් සමන්විතයි. ලකුණු 2 ගානේ ලකුණු 20යි. දෙවෙනි ප්‍රශ්නය කොටස් 5කින් සමන්විතයි. ලකුණු 4 ගානේ ලකුණු 20යි. තුන්වෙනි ප්‍රශ්නය නැතහොත් කියලා පාඩම් 2කින් දීලා තියෙන්නේ. එතකොට ඔබ ලියන්න ඕනේ එක පාඩමකින්. ඒ ප්‍රශ්නේ ආයන්න කියලා කොටස් 2කින් සමන්විතයි. ඒ සඳහා ඔබට ලැබෙන ලකුණු 15ක්. හතරවෙනි ප්‍රශ්නයත් නැතහොත් කියලා විකල්ප දීලා තියෙනවා. ඔබ තෝරගෙන ලියන්න පුළුවන් ඔබට වඩා පහසුවෙන් ලියන්න පුළුවන් ප්‍රශ්නේ. ආයන්න ලෙස කොටස් 2කින් සමන්විතයි. ඒ සඳහාත් ඔබට ලැබෙන ලකුණු සංඛ්‍යාව 15යි. 5, 6, 7 කියන ප්‍රශ්න වලින් ඔබ කැමති ඔබට වඩා පහසුවෙන් ලියන්න පුළුවන් ප්‍රශ්නයකට පිළිතුර ලියන්න පුළුවන්. එක ප්‍රශ්නයයි 5, 6, 7 කියන ප්‍රශ්න වලින් ඔබ ලියන්න ඕනේ. ලැබෙන ලකුණු සංඛ්‍යාව සඳහා ලකුණු 10යි. මේ ප්‍රශ්න පත්‍රයේ මුළු ලකුණු එකතුව ලකුණු 80යි. ඒ අනුව අවසාන ලකුණු ගණනය කරන්නේ පළවෙනි පත්‍රයට ලැබෙන ලකුණු 40, දෙවෙනි පත්‍රයට ලැබෙන ලකුණු 80, තුන්වෙනි පත්‍රයට ලැබෙන ලකුණු 80 එකතුව 200යි. අවසාන ලකුණු 200 දෙකෙන් බෙදලා 100න් ඔබට හිමි වන ලකුණ තීරණය වෙනවා. තව දෙයක් තමයි ඔබ සිංහල ප්‍රශ්න පත්‍රයට මුහුණ දෙන විට මේ සිංහල ප්‍රශ්න පත්‍රයෙන් බලාපොරොත්තු වන අභිමතාර්ථයන් පිළිබඳව දැනගත යුතුයි. විශේෂයෙන් පළවෙනි පත්‍රය බහුවර්ණ ප්‍රශ්න පත්‍රය මේක ප්‍රශ්න 40කින් සමන්විතයි කිව්වා. මෙහිදී අපේක්ෂකයන්ගේ අවබෝධය, ස්මරණය, නිරවුල් දැනුම සහ භාෂා පරිචය එවැගේම භාෂා භාවිතය පිළිබඳ ප්‍රමාණවත් දැනුමක් තමයි අපේක්ෂා කරන්නේ. ඉතින් ඔබ ඒ සඳහා ව්‍යාකරණ සංකල්ප පිළිබඳ හොඳ අවබෝධයකින් යුතු විය යුතුයි. එවැගේම මේ පිළිබඳ හොඳ පුහුණුවකින් සමන්විත විය යුතුයි. එවැගේම දෙක ප්‍රශ්න පත්‍රය එහෙම නැත්නම් දෙවෙනි ප්‍රශ්න පත්‍රය මේ ප්‍රශ්න පත්‍රය ප්‍රශ්න 5කින් සමන්විතයි කියලා කිව්වා. පළවෙනි ප්‍රශ්නය කෙටි උත්තර අපේක්ෂා කරන ප්‍රශ්න 10කින් සමන්විතයි. මෙහිදී සිංහල භාෂාවේ වචනකෝෂය, ව්‍යාකරණ ආදී පිළිබඳ දැනුම අපේක්ෂා කරනවා. එවැගේම දෙවෙනි ප්‍රශ්නය රචනා ලිවීමේ හැකියාව මැන බලන ප්‍රශ්නයක්. දී ඇති විස්තර වලින් එකක් තෝරාගෙන ඒ යටතේ රචනාවක් ලිවීමත් යෝග්‍ය මාතෘකාවක් යෙදීමත් මෙහිදී අපේක්ෂා කරනවා. මෙහිදී විශේෂයෙන් අපේක්ෂකයාගේ නිර්මාණ හැකියාව, චින්තන ශක්තිය, ලේඛන කුසලතාවය, නිරවුල් භාෂා භාවිතය, විශ්ලේෂණ හැකියාව මැන බලන ප්‍රශ්නයක්. ඊළඟට තුන්වෙනි ප්‍රශ්නය සාරාංශකරණය. දී ඇති ඡේදයක් සංක්ෂේප කොට ලියා දැක්වීම මෙහිදී අපේක්ෂා කරනවා. ඡේදයේ පවතින හරය වටහාගෙන අපේක්ෂකයන්ගේ සංශ්ලේෂණ හැකියාව මැන බලන ප්‍රශ්නයක් විදිහට තමයි මේක සලකන්නේ. එහෙමත් නැත්නම් දෙන ලද ඡේදයේ හරය වටහාගෙන ඒක පැහැදිලිව ලිඛිත භාෂාවෙන් ලියා තැබීම තමයි මේකෙදී අපේක්ෂා කරන්නේ. සංශ්ලේෂණ හැකියාව මෙන්ම භාෂා භාවිතය පිළිබඳ දැනුම මෙහිදී අපේක්ෂා කරනවා. හතරවෙනි ප්‍රශ්නය අපේක්ෂකයාගේ භාෂා ඥානය සහ අවබෝධය පරීක්ෂා කරන ප්‍රශ්නයක්. මේ සඳහා දෙන ලද ඡේදයක් ආශ්‍රයෙන් ප්‍රශ්න ඉදිරිපත් කරනවා. ප්‍රශ්න 5ක්. මේ ප්‍රශ්න මනාව අවබෝධ කරගෙන නිවැරදි පිළිතුරු ලිවීම අපේක්ෂිතයි. ඊළඟට පස්වෙනි ප්‍රශ්නය. මෙහිදී අපේක්ෂකයන්ගේ විවිධ ප්‍රායෝගික ලේඛන ලිවීමෙහිලා දක්වන කුසලතාවය විමසා බලන ප්‍රශ්නයක්. මේ සඳහා ආරාධනා පත්‍ර, රාජකාරී ලිපි, ව්‍යාපාරික ලිපි, අත්පත්‍රිකා, පුවත්පත් වාර්තා ආදී විවිධ ප්‍රායෝගික ලේඛන පිළිබඳ නූතන සමාජයේ භාවිත වන විවිධ ප්‍රායෝගික ලේඛන පිළිබඳව අධ්‍යයන සහ ඒවා සිත්තද ගන්නා පරිදි ලියා දැක්වීම පිළිබඳ අපේක්ෂකයා සතු කුසලතාවය තමයි මේකෙදි විමර්ශනය කරන්නේ. ඒ වගේම අපි ගත්තොත් ඊළඟට තුන්වෙනි ප්‍රශ්න පත්‍රය සාහිත්‍ය ප්‍රශ්න පත්‍රය. මේ ප්‍රශ්න පත්‍රය ප්‍රශ්න 7කින් සමන්විතයි. එක ප්‍රශ්නයේ කොටස් 10ක් තියෙනවා. මෙහිදී නිර්දිෂ්ට ග්‍රන්ථ පිළිබඳ අපේක්ෂකයන්ගේ අවබෝධය පරීක්ෂා කරනවා.
දෙවෙනි ප්‍රශ්නේ යොමු වන්නේ නිර්දිෂ්ට ග්‍රන්ථවල විමර්ශනාත්මක අවබෝධය පිළිබඳ අපේක්ෂකයන් සතු දැනුම පරීක්ෂා කිරීම සඳහා. ඒ වගේම 3, 4 ප්‍රශ්න නිර්දිෂ්ට ග්‍රන්ථ පිළිබඳ අපේක්ෂකයන්ගේ විශ්ලේෂණාත්මක, විචාරාත්මක සහ තර්කානුකූල දැනුම පරීක්ෂා කිරීම සඳහා යොමු වන ප්‍රශ්න දෙකක්. ලකුණු 15ක් හිමි වෙනවා මේ ප්‍රශ්න දෙකට. ලකුණු 15 බැගින් හිමි වෙනවා මේ ප්‍රශ්න දෙකට. 5, 6, 7 කියන ප්‍රශ්න වලින් අපේක්ෂකයන් පිළිතුරු සැපිය යුත්තේ එකකට පමණයි. මෙහිදී අභිමතාර්ථය වන්නේ නිර්දිෂ්ට ග්‍රන්ථ ආශ්‍රිතව අපේක්ෂකයන් සතුව පවතින විශ්ලේෂණාත්මක, විචාරාත්මක හා තර්කානුකූල දැනුම මැන බැලීම. සමස්තයක් වශයෙන් සැලකීමේදී සිංහල 1, 2 සහ 3 ප්‍රශ්න පත්‍ර අපේක්ෂකයන්ගේ භාෂා ඥානය සහ සාහිත්‍ය අවබෝධය මැන බලන ප්‍රශ්න පත්‍ර 3ක් බව සඳහන් කරන්න පුළුවන්. හොඳයි, අපි සිංහල භාෂාව සාහිත්‍ය ප්‍රශ්න පත්‍ර වලින් බහුවර්ණ ප්‍රශ්න පත්‍රය සඳහා ප්‍රශ්න ලැබෙන ආකාරය පිළිබඳව කතා කරමු. විශේෂයෙන් මෙහිදී ඉඟිවැකි, සම්ප්‍රදායික යෙදුම්, යුගල පද, විරුද්ධාර්ථවත් පද, ස්ථනට වඩා සුදුසු පදය තෝරන්න, පිල්ලම් භාවිතය, අකාරාදී පිළිවෙල, අක්ෂර මාලාවේ ප්‍රභේද ඇසුරින් අසන ප්‍රශ්න, උක්ත අනුක්ත පද සම්බන්ධය, ක්‍රියාපද, ප්‍රත්‍යාර්ථ නාම, සංදි, සමාස, තාක්‍යත පද සම්බන්ධ, වැරදි ප්‍රකාශ තෝරන්න, ගැලපෙන ප්‍රස්තාව පෙරුල අන්තර්ගත වර්ණය තෝරන්න. මේ ආදී වශයෙන් බොහෝ අපි 6 ශ්‍රේණියේ සිට ඉහළට ඉගෙන ගන්නා ව්‍යාකරණ සංකල්ප බොහෝමයක් මේ ප්‍රශ්න පත්‍රයෙන් ආවරණය කර. ව්‍යාකරණානුකූල නිවැරදි වාක්‍ය තෝරන්න. ඒ විතරක් නෙවෙයි, විශේෂයෙන් පැවසිය යුතුයි අනිත් භාෂාව පෙළ පොතින් මේ සඳහා ප්‍රශ්න ඇතුළත් කරනවා. එනිසා ඔබ ව්‍යාකරණ සංකල්ප සඳහා හොඳින් සූදානම්ව මේ ප්‍රශ්න පත්‍රයට මුහුණ දෙන්න අවශ්‍යයි. දෙවෙනි පත්‍රයේ පළවෙනි ප්‍රශ්න භාෂා පරිචය ඇගීම තමයි මේකෙන් ප්‍රධාන වශයෙන් අපේක්ෂා කරන්නේ. ප්‍රශ්න 10ක් ලැබෙනවා, කෙටි ප්‍රශ්න 10ක්. මේ කෙටි ප්‍රශ්න 10ට කෙටි උත්තර සපයන්නයි ඔබට තියෙන්නේ. සෑම අණු කොටසකටම ලකුණු 1 බැගින් ලැබෙනවා. ඒ අනුව එක ප්‍රශ්නයකට ලකුණු 2ක් හිමි වෙනවා. විශේෂයෙන් අක්ෂර මාලාවේ අක්ෂර හඳුනා ගැනීම, අක්ෂර වින්‍යාසය, පද බෙදීම, අක්ෂර වින්‍යාස පිළිබඳ රීති අනුගමනය කිරීම, පොතපත කියවීමෙන් පුළුල් කරගත් වාක්කෝෂය භාෂාකාරයේදී භාවිත කිරීම පිළිබඳව, විවිධ සංදි, සමාස, කෘදන්ත, විභක්ති, සම්මත රීති අනුගමනය කරමින් වාක්‍ය ලිවීම, මේ ආදී ඉගෙනුම්ඵල බොහොමයක් මේ ප්‍රශ්නයේදී අපේක්ෂා කරනවා. පළවෙනි ප්‍රශ්නය ලකුණු 2 බැගින් ප්‍රශ්න 10කට පිළිතුරු සපයන්න තියෙනවා. ලකුණු 20ක් ලැබෙනවා. දෙවෙනි ප්‍රශ්නය ඔබට ලැබෙන්නේ රචනා ප්‍රශ්නය. දෙන ලද ඡේදයකට අදාළව මාතෘකාවක් සකස් කරගෙන රචනාවක් ලියන්න ඕනේ. ලකුණු ලැබෙනවා 25ක්. මේ ප්‍රශ්නේ සැකසීමේදී අනුගමනය කරන්නේ මාර්ගෝපදේශිත රචනා මූලධර්මය. ඒ කියන්නේ ඉදිරිපත් කර ඇති මඟ පෙන්වීම ප්‍රයෝජනට අරගෙන කිසියම් රචනාවක් ලිවීමට අපේක්ෂකයාට ඉඩ සැලැස්වීම. රචනය ඇතුළත් විය යුතු කරුණු විස්තර ඇසුරෙන් වටහාගත යුතුයි. ඒ වගේම රචනයේ අන්තර්ගත විය යුතු ඡේද සංඛ්‍යාව ගැන සැලකිලිමත් විය යුතුයි. ඒ දී ඇති විස්තරයෙන් ඒ සඳහා උපකාරයක් ලබා ගත යුතුයි. මාතෘකාව ඉදිරිපත් කර නැතත් ඉදිරිපත් කොට ඇති විස්තරය ඇසුරෙන් අපේක්ෂකයා මාතෘකාවක්, නිර්මාණාත්මක මාතෘකාවක් සකස් කරගෙන මේ රචනාව ලියන්න ඕනේ. රචනා මාතෘකාවට අදාළව කරුණු රැස් කිරීම, පෙළ ගැස්වීම, ශිල්පීය දක්ෂතා අනුගමනය කරමින් රචනාව ලිවීම, නිර්මාණාත්මක ලේඛනයේ යෙදීම කියන කාරණා මේ ප්‍රශ්නෙන් අපේක්ෂා කරනවා. රචනාවට ලකුණු ලැබෙන්නේ මෙන්න මේ විදිහට. සාරවත්භාවයට සහ මාතෘකාව සහිතව ලකුණු 8ක් ලැබෙනවා. සංවිධානය, නිර්මාණාත්මක භාවය සහ ස්වීයත්වය තමන්ගේම විය යුතු රචනාව ලකුණු 12ක් ලැබෙනවා. ඒ සඳහා ශිල්පීය දක්ෂතා සහ ඡේද බෙදා ලිවීම ලකුණු 5ක් ලැබෙනවා. ඊළඟට ඔබ ලිවිය යුතුයි සාරාංශකරණයේ ප්‍රශ්නය. ඒ කියන්නේ ප්‍රශ්න පත්‍රයේ 3 වෙනි ප්‍රශ්නය. කිසියම් කොටසක් කියවලා විස්තර වර්ණනා බැහැර කරමින් ඒ හරය වටහාගෙන ඒ ඇසුරින් සමස්ත අර්ථය තම වචන ඉදිරිපත් කිරීමේ හැකියාව මෙහි බලාපොරොත්තු වෙනවා. මෙහිදී බලාපොරොත්තු වෙනවා. ඒ අනුව සංශ්ලේෂණ හැකියාව විශේෂයෙන් විමසීමට ලක් කරනවා. විශේෂයෙන් ඔබට ලැබෙන ඡේදය වචන 60ත් 70ත් අතර හෝ වචන 65 70 අතර හෝ ඒ දෙන ලද වචන පරාසයටම ඔබ සාරාංශ කරන්න ඕනේ. අන්තර්ගතයට ලකුණු 6යි, වචන ගණනට ලකුණු 2යි, ශිල්පීය දක්ෂතා සඳහා ලකුණු 2යි, සාරාංශ ගණන සඳහා හිමි මුළු ලකුණු වෙන්නේ ලකුණු 10යි. හතරවෙනි ප්‍රශ්න ඔබට ලැබෙන්නේ ඡේදයක්. මේ ඡේදය කියවලා අසා ඇති ප්‍රශ්න 5කට පිළිතුරු සපයන්න ඕනේ. ඡේදය හොඳින් අවබෝධයෙන් කියවන්න ඕනේ. අවබෝධ කරගත් කරුණු ඉදිරිපත් කිරීමේ හැකියාව තමයි මේකෙදි මන බලන්නේ අපේක්ෂකයන්ගේ. ප්‍රශ්න 5ක් සඳහා ලකුණු 10ක් හිමි වෙනවා. පස්වෙනි ප්‍රශ්නය ඔබට ලැබෙන්නේ ප්‍රායෝගික ලේඛනය. ප්‍රායෝගික ලේඛන හැකියාව පිළිබඳ අපේක්ෂකයා සතු කුසලතාව මන බැලීම තමයි මෙහිදී අපේක්ෂා කරන්නේ. ශිල්පීය උපක්‍රම අනුගමනය කිරීම, අවශ්‍යතාවය අනුව
විවිධ ප්‍රායෝගික ලේඛන සකස් කිරීම පිළිබඳ මැන බලන ප්‍රශ්නයක්. ප්‍රශ්න දෙකක් ලැබෙනවා. ඒ ප්‍රශ්න දෙකෙන් එකක් තෝරගෙන තමයි ඔබට ලියන්න තියෙන්නේ. මේ ප්‍රශ්න දෙකකින් සමන්විතයි. ඔබට පුළුවන් ඔබ කැමති එකක් තෝරගෙන පිළිතුර ලියන්න. උදාහරණයක් විදිහට රාජකාරී ලිපියක් සහ වෙළඳ දැන්වීමක් නම් ලියන්න දීලා තියෙන. ඔබ කැමති නම් රාජකාරී ලිපිය ලියන්න. රාජකාරී ලිපිය තෝරගෙන ලියන්න පුළුවන්. මේ සඳහා ඔබට ලැබෙන ලකුණු 15ක්. මේක නිර්මාණශීලී වෙන්න ඕනි. ආකෘතියට ලකුණු 4ක් ලැබෙනවා. අන්තර්ගතයට ලකුණු 8ක් ලැබෙනවා. ශිල්පීය දක්ෂතා සඳහා ලකුණු 3ක් ලැබෙනවා. ඒතර මේ විදිහට තමයි සිංහල ප්‍රශ්න පත්‍රයේ දෙක ප්‍රශ්න පත්‍රය සඳහා ඔබට ලකුණු හිමි වෙන්නේ. හොඳයි අපි තුන්වෙනි ප්‍රශ්න පත්‍රය සඳහා කොහොමද ලකුණු ලැබෙන්නේ කියලා චුට්ටක් සවිස්තරව කතා කරමු. විශේෂයෙන් මේ ප්‍රශ්න පත්‍රයේ සඳහන් වෙනවා දී ඇති උපදෙස් පරිදි ප්‍රශ්න 5කට පමණක් උත්තර සපයන්න. 1 2 3 4 ප්‍රශ්න වලටත් 5 6 7 ප්‍රශ්න වලින් එකකටත් උත්තර සපයන්න කියලා පැහැදිලිව සඳහන් වෙනවා. මේකෙදි අනිවාර්යයි එහෙනම් 1 2 3 4 ප්‍රශ්න. ඔබ තෝරගන්න ඕනි 5 6 7 කියන ප්‍රශ්න වලින් එකක්. හරි. එතකොට ප්‍රශ්න පත්‍රයේ නිර්දිෂ්ට සාහිත්‍ය පාඨ පිළිබඳ අපේක්ෂකයාගේ අවබෝධය සහ රසවින්දන හැකියාව තමයි මේකෙදි විශේෂයෙන් ඇගීමට ලක් කරන්නේ. නිර්දිෂ්ට කෘති ලියවුණු කාලය සහ කතුවරයා හඳුනා ගැනීම, නිර්දිෂ්ට කෘති නිර්මාණය කළ කතුවරුන්ගේ වෙනත් කෘති නම් කිරීම, කෘතිවල කතුවරුන්ගෙන් සාහිත්‍යයට සිදු සේවාව අගය කිරීම වැනි ප්‍රශ්න පළවෙනි ප්‍රශ්නය සඳහා ඔබෙන් බලාපොරොත්තු වෙනවා. මුළු ලකුණු සංඛ්‍යාව 20යි පළවෙනි ප්‍රශ්නයට. මේ ප්‍රශ්නයට කෙටි උත්තර අපේක්ෂා කරන අනු ප්‍රශ්න 10කින් සමන්විතයි. සාහිත්‍ය ප්‍රශ්න පත්‍රයේ ප්‍රශ්නාංක 2 නිර්දිෂ්ට සාහිත්‍ය පාඨ පිළිබඳ විමර්ශනාත්මක අවබෝධයෙන් මන බලන ප්‍රශ්නය. දෙවෙනි ප්‍රශ්නය ප්‍රශ්න 5කින් සමන්විතයි. එතකොට එක ප්‍රශ්නයකට ලකුණු 4ක් හිමි වෙනවා. සහ එක ප්‍රශ්නයක් කොටස් දෙකකින් සමන්විතයි. අයන්න ආයන්න ලෙස කොටස් දෙකකින් සමන්විතයි. එක කොටසකට ලකුණු 2 බැගින් ප්‍රශ්න 5ටම ලකුණු 20ක් ලැබෙනවා මේ ප්‍රශ්නේ. අපි බලමු තුන්වෙනි ප්‍රශ්නයටත් හතරවෙනි ප්‍රශ්නයටත් ලකුණු ලැබෙන්නේ කොහොමද කියලා. විශේෂයෙන් මේ ප්‍රශ්න දෙකට ලැබෙන ලකුණු සංඛ්‍යාව වෙන්නේ ලකුණු 15 තුන්වෙනි ප්‍රශ්න ලකුණු 15යි හතරවෙනි ප්‍රශ්න ලකුණු 15යි. ඒ විදිහට තමයි ලකුණු ලැබෙන්නේ. ඔබ තෝරගෙන ලියන්න ඕනේ එක ප්‍රශ්නයක්. ඒ කියන්නේ කොටස් දෙකක් සහිත එක ප්‍රශ්නයක් ඔබ තෝරගෙන ලියන්න ඕනේ. මේක ළමයි වරදව වටහා ගන්න ඒ නිසා මේ පැහැදිලි කරන්නේ. නැතහොත් කියලා දීලා තියෙන ප්‍රශ්නය හෝ ඊට උඩින් තියෙන ප්‍රශ්නේ ඔබට ලියන්න පුළුවන්. ඔබ කැමති ඔබට පහසු ප්‍රශ්නයක් තෝරගෙන ලියන්න පුළුවන්. ඒ තෝරගන්නා ප්‍රශ්නේ කොටස් දෙකකින් යුක්තයි කියන එකයි පැහැදිලි කරගන්න ඕනේ. එතකොට එක කොටසකට උදාහරණ දෙක බැගින් උදාහරණ 4ක් යොදා ගන්න වෙනවා මේ ප්‍රශ්නයට පිළිතුරු ලිවීමේදී. උදාහරණ 4ට ලකුණු 4යි. ඒ වගේම ඔබේ විස්තර පැහැදිලි කිරීම සඳහා විචාරය කිරීම සඳහා ලකුණු 11ක් ලැබෙනවා. ඒ අනුව තමයි ලකුණු 15 සම්පූර්ණ වෙන්නේ. 5 6 7 ප්‍රශ්න වලින් එකකට පමණක් උත්තර සපයන්න තියෙන්නේ. එතකොට ඔබට වඩා පහසු ප්‍රශ්නයක් තෝරගෙන ඒ ප්‍රශ්නයට උදාහරණ 3ක් ඇසුරින් තමයි පිළිතුරු සපයන්න තියෙන්නේ. උදාහරණ 3ට ලකුණු 3ක් ලැබෙනවා. ඔබ කරන විචාරයට විස්තරයට ලකුණු 7ක් ලැබෙනවා. ඒ අනුව සමස්ත ලකුණු 10ක් ඔබට හිමි වෙනවා. හොඳයි එහෙනම් ආදරණීය දුවේ පුතේ ඔබ විභාගයට යන විට මේ පිළිබඳව හොඳ කියවීමකින් හොඳ දැනුමකින් සන්නද්ධ වෙලා විභාගයට වාඩි වෙන්න ඕන. ඔබට ලකුණු ලැබෙන ආකාරය පිළිබඳ දැනුවත් භාවයකින් ඔබ විභාගයට වාඩි වෙන්න ඕනේ. මොකද බොහෝ දුරට මේ කරුණු කාරණා පිළිබඳව සාකච්ඡා වෙන්නේ නැහැ. ඒ නිසා මම මේ කෙටි පැහැදිලි කිරීම කරේ. මේක දැනගෙන ගියොත් ඔබට පහසු වෙයි. ඔබට විභාග දෙපාර්තමේන්තුවේ ලකුණු 100ක් දීලා තියෙනවා. ඔබේ 100න් ලකුණු කොච්චරක් අඩු කරගන්නවද කියන එක තමයි ඔබ සිටිය යුත්තේ. ඒ නිසා වැරදි අඩුවෙන්ම කරන ළමයා විභාගයේ සමත් වෙනවා. ඒ නිසා වැරදි අඩුවෙන්ම කරන්න, වැරදි නොකරන්න වගේ බලා ගන්න, ලකුණු 100න් 100ම ලබා ගන්න උත්සාහ කරන්න. හොඳයි එහෙමනම් සිංහල විෂය සහ අනිකුත් විෂයන් සඳහා අපට විශිෂ්ට ජය ප්‍රාර්ථනා කරනවා. සුබ දවසක්.